අපි කලවම් කරලා දියක් දීලා බලමු. මේ දෙක කලවම් කරාම දැන් මේවා විකෘතියක් වෙනවා නේද? හතරම අපිට මොනවා වෙන්නේ? කොහොමද දැන් හතරම බඩ වෙන්නේ? මේ තමයි ඔයගොල්ලෝ එකේ කොන්න එපා මේ හතර මාර්ගනේ එකට දාලා බොන්න මං කියන්නේ. Hi. YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. Hi, nice to meet you guys. මේ ඉන්නේ මගේ අලුත් යාළුවා. මෙයා තමයි ඊවස් වීඩියෝ වලට එන්නේ. මේ තව කෙනෙක් ඉන්නවා එයා අද වැඩට ගිහිල්ලා. මේ අද ටෙක් ෆෝන් රිවිව් එකක් කරන්නේ. අද මේ ඔක්කොම රයිට් එක ඉලවන්නවා මේ පත්තු උඩ එක කියලා. ඉස්සල්ලාම අපි මේවයි මම දාගෙන මේ පාට දෙකකට වෙනස් නේ. ඔව්. එකට පාට වෙනස් නේ වයි. එහෙනම් ඇදුවා. මේ green color මේ right caffeine drink glow apple කියලා තියෙනවා. Necklace මේක sugar free එක. මේක රෙඩි sugar free එක නම් සාමාන්‍ය beer එක look එකක් එන්නේ. මේ දෙක එකම පාට පොඩි එකම පාට ඔය එක පාට පොඩියක් වෙනසක් නැහැ. මේ රෙඩ් බෙරි එක නම් පට්ට සුදුයි. එතන මොකද? එලා අපි මේකේ මොකද්ද සුවඳ වැඩිම හොඳම සුවඳ මේක බලාගෙන ඉන්නවා. මේ දෙකේ එකම සුවඳ නේ. ඒක මොකක්ද? වැදුවේ නේ? ඔව්. එකම සුවඳ වගේම. ඔව් මේ දෙකේ මේක සුවඳ නේ. එකම සුවඳ. ඒ සුවඳ same color එක රස වෙනස් ඇති කියලා අපි හිතමු. ඔව් රස වෙනස් ඇති කියලා හිතමු. මේ හතරෙන්ම මේ දෙක එකම එක මේ දෙක නම් මේක රෙඩ් බෙරි නේ. මේ දෙකෙන්ම ගත්තා මට මේක සුවඳයි. ඔව් මටත් මේක සුවඳයි. ඊවස් මේක green apple එකේ එක සාමාන්‍යයෙන් අපි apple juice එකේ extract ඒ smell එක ඒ විදිහටම එනවා. මේ දෙකෙන්ම එකම සුවඳයි. ඒකට ඊළඟ බලමුද ඊළඟ බලන්න මේක කැලරි බලන්න මේකේ මිලිලීටර් 100කට 25.6ක් තියෙනවා කැලරි. මේ කොයි කියත් නේ මේක මේක 47.8ක් මේක 44.8ක් තියෙනවා. මේ තාම පුරුදු නෑ මේ පළවෙනි රිවිව් එකේ කැම සම්බන්ධ ඕනේ මේක නම් කැලරි ෆ්‍රී මේ සුගර් ෆ්‍රී එකේ කැලරි නෑ ඒකේ. මේකේ නෑ එනර්ජි 0. වෙන්න පටන් ගන්න. මේ පටන් අපේ ටික බලන්න. මොනවද මේ හතර කෙනෙක් කියන්නේ? උඹත් කියලා හිටහන් ඉස්සෙල්ලා. මොකද මේ ෆිට්නස් ප්ලස් එකේ නේ? ඒක මම දැන් බැරි එක. ඔක් මේ බැරි එක. ඊවල් සුගර් ෆ්‍රී එක තමයි මම අපි අවශ්‍ය කරලා තියෙනවා. ඒකත් ඒ වගේම බලමු මේ. වරදක් නෑ ඒ වුණාට මේ හතරේ ගත්තම බලනවා කියන්නේ. මේ පොඩ්ඩක් ඉන්න මේ මගේ මයික් එක දැන් ඔන්නුනේ මේ සබ්ජෙක්ට් හිතද දන්නේ නැහැ. සබ්ජෙක්ට් නම් කියලා ඇති. ආලෝක නම් ගියා. එයා එනකන් අපි මොනාරි කරන්න ඕනේ. මේ කාර්යය උත් තියනවා. අයින්න. ඒක අවුලක් ගිහිල්ලා නෑ. මොකද මේ මෙයාගේ මයික් එකෙන් ඇහිලා. ඒක මේ ලොකු ප්‍රශ්නයක් නෑ. මේ මගේ සවුන්ඩ් එක පොඩ්ඩක් පොඩියට ඇහෙන ඇද්දේ දැන් නම් පඩියට ඇහෙනවා ඇති. මේ ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයා ඉස්සලා දෙන්න ඕන. කියන්න තියෙන්නේ දැන්. ඔයා කමෙන්ට් එක කියන්න ඕනේ ඒකට. මේ මට නම් මේ දෙකේ නරහ වෙනස් හැබැයි. මේ
දැන් මේක බීලා මේක බොනකොට මේ නිකන් වතුරක් බොනවා වගේ එකක් තමයි මට නම් ආවේ. මේ මන්නම් මේ සෙට් එකෙන් මට නිකන් තෝරගන්න කිව්වොත් මේක පළවෙනියට තෝරගන්නවා. මේ ක්ලාසික් එක මේ ඊට පස්සේ මේකයි ගත්තොත් අපිට මේ දෙකටියත් අවාරුයි මොකක්ද හොඳ කියලා හිතන්න මේක හොඳයි. මේ දෙකෙන් දෙවනියට මම මේකට මේ ලකුණු දෙනවා. මේ ලකුණු කීයද දෙන්නේ 10න් අපේ 10න් 0 to 10 දෙමු. ඔව්. එතකොට රේට් කරනකොට දැන් ක්ලාසික් එකට වාර දෙන්න පුළුවන් කොහොමද? මේකට 10න් 9ක් දෙන්න පුළුවන් ක්ලාසික් එකට. එතකොට ඉතුරු එක කාටද? අර මේක තනිකර රෙඩ් බුල් එකට සමානයි. ඒ වගේම තියෙනවා. මේකට දෙන්න පුළුවන් 10න් 7.5ක් වගේ. මේ රෙඩ්බෙරි එකට. මේ ඊට පස්සේ ඇපල් එකට දෙන්න පුළුවන් 10න් 7ක් වගේ. ඊට පස්සේ සුගර් ෆ්‍රී එකට නම් වේස්ටඩ් දෙකක් වගේ තමයි දෙන්න පුළුවන්. මේකට පළවෙනියට රයිඩ් බෝඩ් එකකින් ටිකක් දෙන්න මේක නම් ගන්න එපා. රයිඩ් එක අප්පිය වෙනවා. මේක කිසිම රහක්කෙන් මොනවත් දැනෙන්නේ නැහැ. සමහර විට මේ දැන් අපිට එහෙමයි ඊයර ඒතකොට දැන් ඒක වෙන කෙනෙක් මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කමන්නේ ලයි කරලා බලන්න කිව්වට අහන්න බෑ. ඔයාට දැන් කොහොමද දෙන්නේ? මට ෆස්ට් ප්ලේස් දෙන්න පුළුවන් මේකට. මේ ග්‍රීන් ඇපල් එකට. එක එක්කෙනාගේ choice එක වෙනස් නේ. ආදත් ඒක ගන්න මේකේ ස්වීට් ගතිය වැඩි. මම ඒකට ඒ රහට ආසයි. මම මේකට නැත්තේ මේ අර නිකන් කිස්ට් එකේ ඇපල් එකම අරන් බොනවා වගේ ඉන්නවා. ඒ වගේ තමයි ඇපල් ජූස් එක බොනවා වගේ ෆීල් එක එනවා නිකන්. මේක ගත්තා මේ කැලරිස් දැන් මේ ඔක්කොම වඩා ගත්තා මේක තමයි වැඩි එක තිබ්බේ. ඔව්. මේක තමයි කැලරි එක වැඩි තිබ්බේ. ඊළඟට මට මේකට දෙන්න පුළුවන්. මේක රේට් කරන්න පුළුවන් 10න් 8ක් වගේ. එතකොට ඊළඟට මේක රෙඩ්බෙරි එක ඒක අයින් කරන්න බෑ. මේ දෙක කියන්නේ දෙකම එක වගේ අර විතරයි වෙනස තියෙන්නේ. මේක 10න් 7ක් විතර දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකට අයින් කරන්න බෑනේ. මේක 10න් 4ක් දෙන්න පුළුවන්. මේකට පටක් දෙන්න බෑ. 10න් 2 ඒ ගන්න තමයි පටක් දෙන්න පුළුවන්. එතකොට මං මේකට 8ක් දුන්නනේ. ඔයා කීයක් දුන්නා? මම ඔකට දුන්නේ 4යි. එතකොට 12යි. එතකොට මේකට මම දුන්නා මේ 7.5 7.5 දුන්නා. මම ඔකට 7යි දුන්නේ. එතකොට 14.5යි. එතකොට මේකට මම 8යි දුන්නේ. මම ඔකට දුන්නේ 7යි. එතකොට 15යි. මේකට 4යිනේ කොහොම? එතකොට මේ පළවෙනියා වෙන්නේ මෙයා. ෆස්ට් ප්ලේස් ගන්න මෙයා. ඊට පස්සේ සෙකන්ඩ් එක අපේ මෙයා රෙඩ්බෙරි එක. මේ මම නම් මේකට පර්සනලි කැමති. මෙන්න මේකට තමයි මම කොහෙ ගියත් රයිඩ් එකක් ගන්නකොට ගන්න ක්ලාසික් එක තමයි. මොකද මේක නිකන් අර රෙඩ් බුල් එක කොපි කරලා වගේ එකක් තියෙනවා. මම මේකේ රහට කැමති නිකන් අර එනර්ජි ඩ්‍රින්ක් එකකින් අපිට දෙන්න උත්සාහ කරන රහ මේකෙන් එනවා කියලා මට හිතෙනවා. එතකොට කොහොමත් තර්ඩ් ප්ලේස් හම්බෙලා තින්නේ මේකට. ක්ලාසික් එකට. මේ සුගර් ෆ්‍රී එක නම් අර ලෙඩෙට් වගේ හොඳයි. අර රහ ගුණවත් තේරෙන්නේ නැති කොට දෙන්න. එහෙමයි දැන්. මේකට මේ ලෝක රහකට නෑ ප්‍රයිස්. හැබැයි ප්‍රයිස් එක අපි කතා කරන්නේ නැහැ. ප්‍රයිස් එක කොහොමද මේ කියන්නේ? සේම් ඔක්කොම එක ගන්න. ඔක්කොම සේම් නේ. ඔව්. ඒකට ප්‍රයිස් ඩිෆරන්ස් එකකුත් නැහැ. ඕකේ. සේම් මිලිලීටර් ගන්න. 250යි ඔක්කොම එම තියෙන්නේ. ඒක සමානයි. හැබැයි මෙහෙමයි මේක දැන් සුගර් තියෙන කෙනෙක්ට ඩයබටිස් තියෙන කෙනෙක්ට අපි බීලා හිටියා කියමුකෝ. ඇල්කොහොල් අරගෙන ඉන්නේ දැන් යාට ඉක්මනට පොඩ්ඩක් ඇඟට අමාරුයි. එතකොට සාමාන්‍ය අපි එනර්ජි ඩ්‍රින්ක් එකක් දෙන එක කරන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට එනර්ජි ඩ්‍රින්ක් එකක් දුන්නම එයාගේ ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේක දෙන්න පුළුවන්. මොකද මේක සුගර් ෆ්‍රී කියලා ඒගොල්ලෝ කෙනෙක් කියලා තියෙනවා. සහ මේක බොනකොට උනත් තේරෙනවා මේක සුගර් ෆ්‍රී කියලා. ඉතින් එතනදී ගත්තම අපි මේකට හරියට ලකුණු දෙන්න ඕනේ. මේක දැන් බීගෙන යද්දි මේක එකපාර බොනකොට නිකන් වතුර එකක් බොනවා වගේ එකක් තමයි මට නම් ෆීල් උනේ. නැත්තම් හරියටම මේකට වතුර කලවම් කරලා. ඔව්. මේකට වතුර කලවම් කරලා. මේ අපි මේකේ තව සීරියස් එකක් තියෙනවා මේ ගෙඩි එකේ මේ තව
තියෙනවානේ එටිගේ ඊට වඩා තියෙනවා පහක් විතර තියෙනවා ඊට පස්සේ අර මොන්ස්ටර් එකයි රෙඩ් බුල් එකයි කම්පෙයාර් කරලා එකක් ගේන්න ඕනේ මේ රෙඩ් බුල් එකේ අපේ ලංකාවේ තියෙන අර නිල් පාට එකයි මේ ෂුගර් ෆ්‍රී එකයි විතරයි අනිත් ටිකක් හොයාගන්න අමාරුයි මොකක්ද කරලා අපි හොයාගෙන රට යන කෙනෙක් හරි කියලා මේ රෙඩ් බුල් එකේ මේ වීඩියෝ එකක් වෙනම කියලා මොන්ස්ටර් එකේ තියෙනවා පාට කොට මොන්ස්ටර් එකේ ගොඩක් තියෙනවා මොන්ස්ටර් එක දැන් අපි දෙන්න මෙන්න මේකට පුරු එකකුයි මේ කලයකට පුරු එකයි ඔව් මන්න ඒකත් තියෙනවා ඔන්න ගයිස් එක්කද තියෙනවාද channel එක දාලා අය ගියා මොනවා හොයන්නද මොන්තර පොඩක් සවුස්සන අන්න අතන ඉන්නවා ඉන්නන්න බෑ ඔයාලට ඔන්න උත්තගා මෙන්න මේ පාට මොන්ස්ටර් එක ඉතින් අපි අහිල්සර කීන්සර ඔක්කොගෙම තියෙන්නේ මේ සුපර් මාකට් වල මේක විතරයි තියෙන්නේ මේ මේකෙත් අර එක එක පාට එකක් තියෙනවා අපි ඒකත් try කරමු මේ ඒකෙත් ඔව් මම try කරමු ඔව් මේ යටි එකෙත් තියෙනවා මේ තව අර මිනි කැප්ෂන් එකේ අයියා මොකක්ද දෙනජි ඩ්‍රින්ක් එකක් හැම තිස්සම කරනවා ඒකෙත් මේ මම දැකලා තියෙනවා මට කියන අම්මදක නෑ මේ පුච්චිටි වල මේ තියෙනවා ඒකෙත් එන මේ කලර්ස් වලින් අපි ඒකත් try කරමු මේ ෆෝන් රිවිව් දෙනවා එහෙනම් රිවිව් ගොඩක් දෙන්න කියන්නේ මේ channel එකේ නම වෙනස් කරනවා මේ ආලෝකයා එක අයින් කරලා මේ the light කියලා දාන්න වැළුවේ the light මේ එහෙනම් තවුලන්නේ ඒක අවුලක් නෑ එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු මේ මොකක් කියන්න නෑ මේ ඔගොල්ලෝ මේ නිකන් ඉන්න බෑ ඔය මේ ලයිට් බටන් එක එකක් තියෙනවා නිකන් ඔබට දෙපාරක් ඔබලා බලන්න මේ කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් වෙනවා මේකත් දීලා ඉවර කරමුනේ ඒක වීඩියෝ එක මේකේ තියෙන මේ හෙන්නට තියෙනවා මේ අය ඔක්කොම view උත් නෑ රැඩ් දැනෙකුත් නෑ එහෙනම් ඉවර කරමුනේ cheers පොරොත් බොන්න cheers මේ කියන්න දෙයක් තියෙනවා මේ මුලින්ම කියන්න ඕන දෙයක් මේවට අපි ස්පොන්සර් කරලා නැහැ ඔව්වා මේ මෙච්චර මේ රුපියල්ලු සබ්ලද දා ඉන්නේ මේවට මේ බරක ස්පොන්සර් කරලා නැහැ මේ අපි පුළුවන් නම් අපිට හෙල්ප් එකක් විදියට මේක ෂෙයා කරලා සබස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න එක තමයි ඉල්ලන්න තියෙන්නේ අපි තව වීඩියෝස් වලින් අපෙන් මේ විතරක් නෙමෙයි ඒක දෙයක් කියන්න ඕනේ මේ අපි වගේ මේ YouTube channel වලට ඒක කොහොමත් මේවා දෙන්නේ මේ වීඩියෝස් ගන්න කියලා මේ අපේ කැමැත්තට අපි මේ අර YouTube කරන්න ආසාවට කරනයක් මේ අර දැන් අපි මොන්ස්ටර් රෙඩ් බුල් කරනකොටත් මේ ඒවා ස්පොන්සර් කරන්නේ නැහැ අට්ටිය දන්නේ නැති මේ රෙඩ් බුල් එකේම අර ෆෝමියුලා 1 එකම අරගෙන කරන්නේ අපේ ඉන්නවලින් නැහැ ඇත්තට රෙඩ් බුල් එක කරන්න නම් අපිට මෙතන උඩින් පයින් දෙනවා පහළ ඔව් අපේ මේ 3 මිනිත් අට්ටුවටම ගිහිල්ලා බිමට පයින් දෙනවා එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු හරි cheers bye bye මේ වීඩියෝ ඉවර කරමු නේ කමන්නේ නම් මම සුගර් ෆ්‍රී එක මොනවා සීනි අඩු වෙන්න කියලා ඔබ කැමති එක බීම ඒක කැමතිනේ ඇත්තටම සුගර් ෆ්‍රී එක හොඳයි මම බිව්වේ පොඩ්ඩයි ඒක මට රහක් ආවේ නෑ try කරලා බලන්න ඒක සුගර් ෆ්‍රී එක අර අපි පොඩි උරක් කරනකොට ඒක නිකන් ඒ වගේ තිබ්බට ඒක හොඳයි ඇත්තටම මට නම් මොනවත් රහක් ඉන්නේ මේවා පැණිලා වැඩි මේක මොකවත් නෑ නිකන් මට තව පොඩි අදහසක් තියෙනවා ඔයගොල්ලෝ දන්න එක මම මොකද කරන්න හදන්නේ කියලා දෙක දාලා වුණද මේක වීඩියෝ එක ඉස්සරහට දාමුනේ ඔව් ඒක ඉස්සරහට දාමු අපි කලවම් කරලා ගියා බීලා බලමු මේ දෙක කලවම් කරාම දැන් මේවා විකෘතියක් වෙනවා තනි කර හතරම අපිට මොනාවයි කොහොමද දැන් හතරම බඩ වෙලා යන්නේ මේ තමයි ඔයගොල්ලෝ එකෙන් බොන්න එපා මේ හතරම අරගෙන එකට දාලා බොන්න මං කියන්නේ මේ කොහොමද හොඳයි ඇත්තටම හොඳයි හතරම අරන් එකට දාලා බොන්න ඕගොල්ලන්ට ඒක කැලරි ප්‍රමාණය ගන්න මේක රහයින්නේ ඔව් මේක රහයින්නේ මොකද මේක සුගර් ගතිය වැඩි අර එකම මට්ටම් දාලා බොමු හතරේ අපි ඒක වැඩි වුණාද දන්නේ වැඩි වුණාද දන්නේ මේ වන්ටොයි ඕ දාන්න එපා මේක බලන්න ඔක දාන්න sugar free එක විතරද දැම්මේ නැත්නම් මේ sugar free නෑ නේ නෑ sugar free නේ මේකට දාලා මේකට දැම්මම
මේ ඇපල් එකයි සුගර් ෆ්‍රී එක. දැන් තමයි වදන්න ඕනේ ටෙස්ට් කරලා. ඒ තරහම තමයි එන්න ඕනේ. රෙඩ්බෙරි එක මට පොඩ්ඩක් අස්සෙන් මට අර දැන් අර දැන් හිතාගන්න බෑ මොකේ රහද මේ ඔක්කොගෙම රහයි මේ දෙක තමයි තියෙන්නේ. මේවත් තියනවා වගේ නෑ. මම ඉස්සල්ලත් කිව්වේ මේ ඕගොල්ලෝ එකක් බොන්න එපා. මේ හතරම අරගෙන එකට දාලා බොන්න. මේ දෙකේ රහ කොහොමත් වෙනවා. ඒ කියන්නේ මේ දෙකේ රහයි මට නම් තේරුන්නේ මේ දෙකේ රහ තේරෙන්නේ නැහැ. දැන් මේකට ෆ්ලේවර් එකක් ඇඩ් කරලා නැහැ. අතන දැන් මේකට සුගර් ඇඩ් කරලා වගේ තමයි මේක තියෙන්නේ. ඔව්. ඒකෝට මේකට ෆ්ලේවර් එකක් ඇඩ් කරලා වගේ තමයි මෙන්න මේ දෙකේ තියෙන්නේ. ඉතින් අත්තම අපිට මේකේ තියෙන අර මේ ස්මෙල් එකයි රහයි එනවා ඇරෙන්න මේ දෙක එන්න විදියක් නැහැ. මේ දෙක හින්නලා තියෙන. මේක කොහොමත් ඒව ඉන්ක්ලූඩ්. මම ඒව තමයි හිතන්නේ. එහෙමද නෙමෙයිද දන්නෙත් නෑ. දන්න එක කමෙන්ට් එකක් දාන්න. මේ බැන්නත් කමක් නැහැ. බැන්නලා දාන්න එපා කිසි වුණා කියලා. මේ බැන්නත් කමක් නැහැ. ඉතින් මේ අපේ පළවෙනි වීඩියෝ එක මේ අපි තාම මේ එනදින් පළවෙනි මේ සීරියස් එකේ පළවෙනි වීඩියෝ එකනේ. මට මේ 17 එක හම්බුණා. 17 එක මේ වීඩියෝ කරන්න විතරයි තියෙන්නේ. මගේ මේ මයික් එකයි ස්ටෑන්ඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අලුත් මයික් එකක් ගන්න ඕනේ. ඒගොල්ලන්ට තැහෙනදී යන්නේ මේක නිකන් තහඩුව කරගෙන. මේ අපි අලුතින් මේකක් ගත්තා. තහඩුවකට ගල් කෙර දානවා. ගත්තා පේනවද? අලුත්ක් පේනදී ඔක ඉන්නත් මේ මාරකට අතල ඉන්දිම වටවලා තියෙන බීමට තමයි ඒක. එහෙනම් මේගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. දැන් මේ දෙවිලි පාර බයි බයි. yes නවත්තුනේ දැන් ඇත්තටම නවත්තු. කොහොස් දැන් මෙයා කිව්වනේ මේ නිකන් මේකට සීනි දාලා වගේ කියලා. ඊයක් දාලා බලන්න හිතුණා. සීනි දාලා පොඩ්ඩක් දාලා බලමු. අද රැට නිින්දයක් නැහැ කොහොමද මෙච්චර ඉවගී. පොඩ්ඩක් දාන්න. ඉතින් මට සීනි. මේ සීනි දැම්මම පේනවා. ඔව්. සීනි දැම්මම පේනවා. සීනි දැම්මම කැලත් කොහෙන්ද නෑ නේ. නෑ කලත් වුණා දෙන්න සාමාන්‍ය මේක මේ පාට අයින් වුණාද වන්නේ නෑ පාට අයින් වුණා මේ ගෑස් එකක් වගේ එන්නේ මේක කාබන් ඩයොක්සයිඩ් කිලි කරලා තියෙන්නේ. ඒකට තමයි ගෑස් එක වගේ එන්නේ සාමාන්‍යයෙන් ඒක ගොඩක් ඒවා කරනවා. ඊළඟ දැන් මේ සීනි දාගෙන මේ ජීව කරනවා පේනවද? අපි බලමු පොඩ්ඩක්. මම මරනදී මාක් ඒක ජීව අප්ලෝඩ් බීලා බලන්නු. yes බොන්න බෑ ඒක. ඒක බොන්න බෑ. එළුණාට. අර අපි වීඩියෝ එකේ මැද්දි කිව්ව අපරාධ මේ සීනි දාලා කියලා. සීනි දාලා නෑ වෙන මොනවා හරි